අදත් ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම ගොඩාක් කාලෙකින් ඇත්තටම අවුරුද්දකටත් වැඩි කාලෙකින් තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මගේ වැඩිදුර අධ්‍යාපන වැඩ කටයුතු නිසාත් අපේ වින්ටර් එකේ ගොඩක් ඇවිදින්න යන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා තමයි වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. පහුගිය දවස් ටිකේම මෙහෙට ගොඩාක් සීතලයි රෙන ගණන් වල වගේ තමයි තිබ්බේ. දවසේම වගේ. ඉතින් අද ටිකක් සීතල අඩු හින්දා දුවට සෙල්ලම් කරන්නත් පුළුවන් එළියේ හින්දා තමයි අපි ආවේ පොඩ්ඩක් බලන්න. ඒත් එක්කම මේ වැවේ දැන් දවස් දෙකකට විතර කලින් මම දැක්ක මිනිස්සු දෙන්නෙක් මැදටම වෙන්න වගේ ඇවිදිනවා. ඉතින් මට හිතෙනවා කොහොමද කියලා බලන්න. ඉතින් මොකද මං කලින් ඇවිදලා නැහැ මෙහෙම අයිස් මිදුන වැවක. ඉතින් ඇත්තටම දැන් ආවට පස්සේ තේරෙනවා ඒක මේ හිතට වැඩිය හයියි කියලා. ඉතින් ඇත්තටම අයිනිනම් දැන් අයිස් ටික දිය වෙලා තියෙන්නේ මැදට වගේ වෙන්න මීට වැඩිය හයි ඇති. ඉතින් අපි තුන්දෙනාටම වුණත් මේකේ දැන් මෙහෙම ඉන්න ඇවිදින්න පුළුවන් මේ අයිස් තට්ටුවේ. ඉතින් වින්ටර් එකේ අපි එක ට්‍රිප් එකක් ගියා මවුන්ට් වොෂින්ටන් වලට. ඉතින් එහෙට හැමදාම වගේ හිම තියෙනවා නිතරම වගේ. ඉතින් ඒ ට්‍රිප් එකේ වීඩියෝ එකකුත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කමෙන්ට්ස් වල අහලා තිබ්බා අපි කොහොමද මෙහෙට ආවේ, අපි මොනවද කරන්නේ වගේ විස්තර යාලා දැනගන්න කැමතියි කියලා. ඉතින් ඒ වගේ වීඩියෝ එකකුත් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කැමති නම් අපිත් එක්ක ඇමරිකාවේ අත්දැකීම් බෙදා ගන්න මේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකම් ආදරයෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා.